හලෝ පෙන්ස් අයිබෝවන් කියලා පිළිගන්නවා වෙනද වගේම KS Design LK YouTube channel එකට. අද කතා කරමු type setting කරන්න කලින් අපි හදාගත යුතුම Word document page formatting හදාගන්නේ කොහොමද කියලා අපි මේ ටියුටෝරියල් එකෙන් කතා කරමු. මම KS ජයවික්‍රම. ඉතින් සුපුරුදු පරිදි මම Word software එක launch කරගත්තා. දැන් මං ඉන්නේ Word form scheme එකේ. ඉතින් දැන් මම මේ blank document කියන එක select කරලා අලුතෙන් document එකක් create කරගන්නවා. blank document select කරාට පස්සේ අපිට මෙන්න මේ විදිහට අපේ අලුතෙන් create කරගත්ත document එක open වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ page formatting ගැනනේ. ඉතින් මේ සඳහා අපිට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙනවා මෙන්න මේ layout කියන panel එක. ඉතින් ඒකනුත් අපිට මෙන්න මේ page setup කියන group එක තමයි ප්‍රධාන වශයෙන් අපේ page formatting වලට use කරන්නේ. ඉතින් මුලින්ම අපි මේ page එකේ size එක හදාගෙන ඉමු. ඒකට මම කරන්නේ මෙතන size drop down එක select කරලා එතන තියෙන letter හරි A4 හරි legal නැත්නම් A3 හරි ඔයාලට කැමති මෙතන size එකක් දෙන්න පුළුවන්. ඉතින් අපි default use කරන්නේ A4 නිසා මම මෙතන A4 කියන එක select කරගන්නවා size වලට. ඉතින් ඊළඟට අපි මේ page එකේ margin එක හදාගන්න ඕනේ. ඉතින් ඒකටත් ඔයාලට සරල දෙයක් තමයි කරගන්න තියෙන්නේ. ඒකට ඔයාලා කරන්න ඕනේ මෙන්න මෙතන margin drop down එක select කරලා එතන එන custom margin select කරන එක. select කරාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහේ window එකක් open වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාලට margin සහ orientation විදිහට option දෙකක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේ දෙක තමයි අපිට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන option ටික. ඉතින් ඔයාලට landscape විදිහට මේ page එක format කරගන්න අවශ්‍ය නම් මෙන්න මේ landscape කියන format එක select කරන්න. ඉතින් මම මෙතනදී portrait mode එකේම තියාගන්නවා. මොකද ඉතින් මම මේක හදන්නේ අපි සාමාන්‍යයෙන් letters type කරන default format එකට. ඉතින් letters වලට අමතරව එහෙම නැත්නම් book එකක් type කරගන්නත් මේ pages formatting එකම use කරන්න පුළුවන්. ඉතින් මෙතන අපි මෙන්න මේ top bottom left right කියන සියලුම දේවල් 0.8ක් විදිහට දාගන්න ඕනේ. මොකද 0.8 margin එක හොඳටම ප්‍රමාණවත් අපි print එකට දුන්නාම අකුරු කැපෙන්නේ නැති වෙන්න print කරගන්න. ඉතින් මම මුලින්ම top එකට 0.8ක් දීලා bottom left right වලට 0.8 ගානේ දෙනවා. ඉතින් මේ විදිහට අපි මෙන්න මේ margin size එක හදාගෙන ඊට අමතරව orientation එකක් හදාගෙන ඉවර වෙලා මේ window එක okay කරගන්න. okay කරාට පස්සේ ඔයාලා දකින්න ඇති මෙන්න මේ හරිය වගේ cursor එක තිබ්බේ. දැන් ඒක මෙන්න මේ හරියට යනවා. ඉතින් ඒකෙන් අපිට හිතා ගන්න පුළුවන් මේ page එකේ formatting හරියට හැදිලා තියෙනවා කියලා. ඉතින් මේ page formatting කියන එක ගොඩාක් අපිට වැදගත් වෙනවා. මොකද අපි ඕනම letter එකක් එහෙම නැත්නම් පොතක් type කරන්න යනකොට මේ formatting දීලා තමයි අපි ඒක හදන්න පටන් ගන්න ඕනේ. නැත්නම් ඔයාලට සෑහෙන වෙහසක් දරන්න වෙනවා මේ formatting ටික වැඩේ ඉවර වෙලා හදාගන්න. ඉතින් ගොඩක්ම ලේසි විදිහ තමයි අපි type කරන්න ඉස්සෙල්ලා මේ formatting ටික හරියට හදාගන්න එක. ඉතින් තවත් මේ විදිහම වීඩියෝ එකක් ගේමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. ඔයාලා හැම කෙනෙක්ටම සුබ දවසක්. මම KS ජයවික්‍රම.